මතක කරන්න එපා. ඔයාලා ඒ වගේ ලොකු විෂන් එකකට වැඩ කරන්න. ඒක අපිට ඕන නම් ඔයාලා මේකට ආවේ මේ ලොකු දේවල් හිතාගෙන ඔයාලට ඒ කැපැසිටි එකක් තියෙන. ඇයි ළමයි ඒක කරන්නේ නැති මොන අපරාධයක්ද ඒක? කිම වෙන්න එපා. හරිද? ඒක කරන්න අනිවාර්යෙන්. ඒක එකක්. ඊට පස්සේ දැන් හරි කරන්න ඕන කියමුකෝ. මාස 8යි තියෙන්නේ. මොකද්ද කරන්න මං සබ්ජෙක්ට් තුනම ෆේල් කීපාර. දැන් මට මොකද්ද කරන්න? මාස 9න් 8න් පුළුවන් මේක කරන්න. පළවෙනි එක ඍජු උත්තරය ඔව් පුළුවන්. කරන්න ඕන විදිය හරියට දැනන් ඉන්න ඕන. ඒ විදිහට කරන්න ඕන. ඒ කියන්නේ කළ යුතු දේවල් ටික දැනගෙන ඒවා කරන්න ඕන හරි විදිය දැනගන්න ඕන. ඒක දෙක. ඒ කියන්නේ පළවෙනි එක උත්තරේ ඔව් පුළුවන්. හැබැයි කොන්දේසිය කළ යුතු දේවල් ටික හරියට කවුරු හරි මඟ පෙන්වන්න ඕන. ඒකට තමයි අපි ඉන්නේ. ඒකට තමයි ගුරුවරු ඉන්නේ. ඒක අපේ පැත්තෙන් වෙනවා. ඒක කරන්න ඕන විදිය ළමයට හරියට කියන්න ඕන. ඒකත් අපි කියනවා. තුන්වෙනි කාරණාව ඔයා ඒ විදිහට කරන්න ඕන. ගුරුවරු කියනවා ගුරුවරු මහන්සි වෙනවා ළමයි කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ. ඒක නැති වෙන්න ඕන. එහෙම නැතුව කරන්න බෑ. ඊළඟට තමන් මේ වෙනකන් වැඩ කරගෙන එනකොට තමන්ගේ වැඩ තමන්ට හරියට කරගන්න බැරි වුණ හේතු ටිකක් තමන් ගාව ඇතිනේ. ඒ හේතු ඔයාලා ඊළඟ මාස 9ට සම්පූර්ණයෙන් නතර කරන්න එකක වෙන්න ඕන. ආයේ මේ කොන්දේසි කියා ගන්න තියාගන්න බෑ. අනේ බඩගිනි මට ගෑස් මගේ මිග්‍රේන් මගේ ඔළුව රිදෙනවා මට උණ හැදුනා මෙහෙම ප්‍රශ්නයක් වුණා මට හිතේ අමාරුයි මේ වැඩ කරන්න ඕන කියලා දන්නවා වැඩ කරන්න හිතෙන්නේ නැහැ. කාටවත් වැඩ කරන්න හිතෙන්නේ නැහැ ළමයි. වැඩ කරන්න හිතෙන්නේ නැති අස්සේ වැඩ කරන එක තමයි වැඩේ. ඕගොල්ලෝ හිතන්නේ කවදා හරි වෙලාවක වැඩ කරන්න හිතුන වෙලාවට වැඩ කරනවා. එහෙම හැම එකම වැඩ කරනවා එහෙම. ඒකින් කවුරුත් මොකක්වත් මේ රේස් එකේ උඩට පහළට යන්නේ නැහැ. හිතෙන්නේ නැහැ තමයි. මේ ලීසි නෑ කාටවත් මේව කරන්න. අපි බලලා සමහරකට ඒ කාලේ කියනවා බලපන් උඹට මචං පැය දෙකක් විතර නිදාගෙන තායි ඇවිල්ලා මාර විතර වැඩ කරන්න පුළුවන් නේ කිය උන් කියනවා කැම්පස් කාලේ ඉතින් නිදාගන්න වෙන්නේ නැහැ පැය දෙකයි දෙකමාර ඔය පහුගිය අවුරුදු ඒ කැම්පස් දෙකේත් එක්ක වැඩ කරපුවා අවුරුදු ගානේ ඇවරේජ් ගත්තත් පැය 3ක් විතර තමයි නිදාගෙන තියෙන දවස් එහෙම ඇවරේජ් වැටෙනවා. ඉතින් උන් කියනවා මට මේ බලපන් උඹට පැය 3ක් නිදාගෙනත් ඔබ මාර විතර වැටෙන උඹට මහන්සි නෑ උඹට මාරයි බලන්නේ බම්බුව මට පට්ට මහන්සි මට මාර නිදිමතයි. ඒ වුණාට ඒක අදාළ නෑ මම ඔළුව හදා ගන්නවා මං ඊළඟ අවුරුදු 10 ඇතුලේ මට මෙහෙම තැනකට යන්න ඕන. ඒකට යන්න මම කළ යුතු දේවල් ටිකක් මට පේනවා. ඒ දේවල් ටික කරේ නැත්තම් මට අරක නැති වෙනවා කියලා මම දන්නවා. ඉතින් මං ඒ ටික කරනවා. ඒක කරාම මට ඒක හම්බ වෙනවා. ඒක හරි සරලයි තමයි. මේක පට්ට සරලයි මේ කතාව. ඔයාට ටාගට් එකක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔයාට කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඔයා ඒ ටික කරොත් ඔයාට ඒක හම්බ වෙනවා. ඔයා ඒ ටික කරේ නැත්තම් ඔයාට ඒක හම්බෙන්නේ නැහැ. එච්චරයි. ඒක කරනකොට බඩගිනිද මහන්සිද නිදිමතද අසනීපද එව්වා දාලා නැහැ. ඒ බයිලා තියාගන්න එපා. ඒ මොන කන්ඩිෂන් එකකට තියුණත් වැඩ කරන්න පුළුවන් නම් විතරක් මේක පටන් ගන්න. හරම කරන්න බැලලා නේ හුරතල් වෙන්න මේ මේවා කරන්න හිම් බෑ. ඉතින් හිම් පුළුවන් නම් හැම එකම කරනවා. ඒකනේ මේ 100ට එකක් විතර එන චූටි ප්‍රමාණයක් විතරක් මේක කරගන්න. ඒකේ බරපතලකම තේරුම් ගන්න. ඒක හිම ලේසියෙන් කරන්න පුළුවන් එකක් වෙන්නේ නැහැ කීයටවත්. එතකොට ඒ සියලු කොන්දේසි නැතුව ආ මේක කරන්න ලෑස්ති වෙනවනේ තමන්ගේ සියලු අඩුපාඩු පැත්තකට දාලා. ඔක්කොම හදාගෙන කරන්න ලෑස්ති වෙනවනේ. ඔය විදිහට ආ මේක කරන්න ලෑස්ති වෙනවනේ. මේක කරන්න පුළුවන් මාස 9. මොකක්ද කරන්න පුළුවන්? දැනට කිසිම මට්ටමක නැති එකකට උනත් සබ්ජෙක්ට් තුනම ෆේල්. පාඩම් වල මාතෘකාවක් දන්නේ නැහැ සමහර උන්ට. මේ මාස 9න් මේක කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ. එහෙම කරපෙවුන් ඉන්නවද? ළමයි සැලකියුතු ප්‍රමාණයක් ඉන්නවා. හැම අවුරුද්දකම ඕවා මුලින් අපි කියද්දිම ඕවා බෑ කියකේම අපිට එන චෝදනා එහෙමත් ආවා. පස්සේ අපි ඒව කරාට පස්සේ ළමයි ගෙනලා කතා කරාට පස්සේ තමයි ළමයි මේක පිළිගන්න පටන් ගත්තේ. නෑ පුළුවන් තමයි මෙහෙම කරනෙවුන් ඉන්නවා කියන. හරිද? ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඒ වගේ කතන්දර තියෙනවා. උදාහරණ විදිහට කියන්න තරම් ඕන තරම් තියෙනවා. පහුගිය අවුරුද්දවල YouTube වල දාපු වීඩියෝ ඇති එහෙම කරපෙවුන් අන්නත්තරලා හිටපෙවුන් මේක හම්බ. ඕ ලෙවල් වලට ඒ තුනක් විතර තියාගෙන මේක ඊට පස්සේ ඒ ලෙවල් වලත් ඒ තුනක් දාගත්තේ උන්. එහෙම ඉන්නවා. ඒ කියන්නේ CE එහෙම රිසල්ට් තියෙන්නේ A B C හැම જાතියෙම රිසල්ට් ඕ ලෙවල් වල තියාගෙන සබ්ජෙක්ට් දෙකකට තුනකට විතරයි ඒ තියෙන්නේ. ඒවත් සයන්ස් මැත්ස් එහෙම C සමහරක් වෙලාවට තියෙන. එහෙම තියාගෙන මේක කරගත්තේ උන් ඉන්නවා. හරි. ඉතින් මේක කරන්න බැරිද? පුළුවන්. ඒතර ඒකට මාර IQ එකක් ඕනද? කිසිසේත්ම නැහැ. O level වලින් A level science maths වගේ සබ්ජෙක්ට් එකක් කරන්න ඕන කරන සුදුසුකම් ටික තියෙනවා. ඔන්න ඔය සුදුසුකම් ටික තියෙන ළමයෙක් නම් ඔයා. එහෙම නැත්නම් මේ level කරන්නේ නැහනේ. එහෙම ළමයෙක් නම් ඔයාගේ තියෙන IQ level එක මම මේ කියන දේ කරන්න ප්‍රමාණවත්. හැබැයි නැහිලා වැඩ කරන්න වෙනවා. ඉතාලම අමාරුයි. කැමති නම් ඒ අමාරුව බාර ගන්න. මොකද ඉතින් එහාට හම්බෙන දේත් ඒ වගේම වටිනවා අනිත් පැත්තට. මම ලයිෆ් එකේ ওই තීරණේ ගන්න එක තැනකදී මුණ දෙන්න වෙලා තියෙනවා. අතිශයින් අමාරුයි. තව අවුරුදු ගාණක් වගේ ඔයාලට වගේ මේ මාස 9ක් නෙවෙයි. ඒ කියන්නේ මම කැම්පස් එකේ වැඩ කරන් යනකොට කැම්පස් එකේ 3rd year වගේ වෙනකොට මම ලංකාවේ ලීඩින් කෙමිස්ට්‍රි ගුරුවරයා වෙනවා. හරිද? ඒක කරන්න බෑ ළමයි ලං නිකන් ටියුෂන් ගුරුවරයෙක්ගේ කතාව අහලා බලන්න ඌ කියන හැටියට ඌට ලෝකේ තියෙන පුදුම වැඩ කරන්න තියෙන වෙන කිසිම දෙයක් කරන්න වෙලාව නැහැ නේ ඌට. මෙඩිසින් කරන ළමයෙක්ගෙන් අහලා බලන්න ඌටත් ඒ වගේ කතාවක් තියෙනවා. මට ওই දෙකම කරන්න වෙලා තියෙනවා. ඒක ඩිසිෂන් එකක් ගන්න දණක් වෙනවා. මොකද කියන්නේ? දෙකම කරනවද? හැබැයි ජීවිතයක් නම් නැති වෙයි තව අවුරුදු 4-5කට කියනවා. මම හා කියලා බය නැතුව බාර ගන්නවා. ඒ අවුරුදු 3-4 ඉන්නකොට මටත් එපා වෙන අතර මොන මගුලක්ද මේ කරන්නේ කියලා. හැබැයි අන්තිමට ඒක ඉවර වෙලා අවසාන ප්‍රතිඵලයේ මුක්ති විඳිනකොට තමයි තේරෙන්නේ ඒ ගත් එක කිසි පාඩුවක් නැහැ කියලා. අපිට මේ මහන්සි වෙන වෙලාවට කොච්චර ඒක අමාරු වුණත් තමයි ඒක වහුණු. දැන් A level වලට ලෑස්ති වෙමින් හිටපු ළමයි ඇතිනේ. ඒ වෙලාවේ ඔයාලට මාර අමාරුයි වගේනේ. ඒ වෙලාවේ සසර කලකිරෙන්නේ මේක කවද්ද ඉවර වෙන්නේ මොන කරුමයක්ද මේක මම මේක නතර කරලා දාන්නද එහෙම හිතනවනේ. දැන් අද මොකද හිතෙන්නේ? දැන් එහෙම හිතෙනවා.
දැන් මහන්සි මතකවත් නැහැ නේද? ඕක තමයි කතන්දරේ. අපිට මේ වැඩේට මූණ දෙද්දි තමයි ඒකේ අමාරුව තේරෙන්නේ ළමයි. ඒක ඉවරනට පස්සේ අපිට අමාරුව මතක නැහැ. හරියට කරගත්තේ නැත්නම් එන පසුතැවීම නම් දවසින් දවස වැඩි වෙනවා. අමාරුව දවසින් දවස අඩු වෙලා යනවා. අමාරුව දැනෙන ප්‍රමාණය මතක ප්‍රමාණය අඩු වෙලා යනවා. හැබැයි ඒ අමාරුව කියලා වල ඒ ලෙවල් හරියට කරගත්තේ නැත්නම් ඒකින්ද දැනෙන පසුතැවීම දිනපතා වැඩි වෙනවා. ආය අවුරුදු 10කින් හරි මතක් වෙනවා. අවරාධය අරම කරාන කරගත්තේ නැහැ නේ කියලා. ඒ හිම රිග්‍රෙට් ඉතුරු කරගන්න එපා. ඒ හින්දා හිත හදාගන්න මාස 10ක් තියෙනවා. කරන්න ඕන නම් කරන්න ඕන විදිහ මම ඊළඟට කියන්නම්. ඒකට තමයි එන්න යන්නේ. කරන්න පුළුවන්. මයින්ඩ් සෙට් එක ඕන. සියලු දේවල් පැත්තකට දාලා සියලු කොන්දේසි පැත්තකට දාලා හේතු කී ඉන්න නැතුව වැඩ කරන්න. හේතු කියන තැනට අරන් එන්න එපා. අයියෝ හේතු කියද්දි මිනිස්සු මේක නේද? ඔයාලගේ අරක හින්ද බැරුණා. මේකින්ද බලන්නකො මට මෙහෙම වුණා. මේකනේ බැරි වුණේ. එක එක හේතු ගන්න. ඉතින් කම්මුලට අත තියන් අහන් ඉදී බලන්නකො නේද? ඒකනේ කියලා. හැරිලා යන වෙලේ ඉඳන් තව තව උන්ට කී කී hina වෙන එක තමයි වෙන්නේ. අරු දැන් බැරි වෙලා මේව කියලා. ළමයි කරගන්න බැරි වුණා නම් බැරි වුණා කියලා කියලා ගන්න හේතු කී ඉන්න නම් එපායි. බැරි වුණාට පස්සේ හේතු කියලා 7 5කට එක එක ගණන් ගන්න නැහැ. ඒ පීචන් දැනට වැටෙන්න එපා. බැරි වුණා නම් කොන්ද කෙලින් දෙන්න බැරි වුණා කියලා ඉන්න කරලා පෙන්නන්න අනිත් පැත්තට හරි ගස්සලා. ඒ දැන් ඔය ඒ ලෙවල් ඔය එකපාරක් කරපු ළමයින් විශේෂයෙන් ඊළඟ පාර වන්තියම යද්දී එන්න කයි කතන්දර වටෙන් පිටින් අහන්න කණිය ආයේ යනවද මේ පාරවත් හරියට කරගන්න වෙයි නේද මේ පාරවත් මොකක්ද යල්තා යන්න තියෙන්නේ ඊයේ පාරම කරගත්තේ නෑනේ ඒකනේ තියෙන්නේ හරි එතකොට මේ වගේ ඉන්න කයි කතන්දර තියෙන්නේ එක වචනකින් උත්තර දෙන්න යන්න එපා hina වෙලා පුළුවන් නම් මූණත් අප්සෙට් කරගෙන දුක වගේ හදාගෙන යන්න වැඩේ කරලා පෙන්නලා අනිත් පැත්තට බලලා ඒක පොඩි ඊනාවකින් සංග්‍රහයක් දුන්නම ඇති එතනින් ඉස්සරහට වා උත්තරේ දීලා ඉවරනේ එහෙම වැඩ කරලා උත්තර දෙන්නේ දැන් බොරුවට කියවගෙන යන්න එපා ඒක හරි ඒ වගේ ඕන තරම් ඇති ඒ මිනිස්සු කියන